ජපාන කියද්දිම ඔයාලට මතක් වෙන්නේ ගොඩාක් පිරිසිදු රටක් නේද? ඇත්තටම මෙච්චර පිරිසිදු රටේ පබ්ලික් ඩස්ට්බින් නෑ කියලා ඔයාලා දන්නවද? මේකට හේතුව වෙලා තියෙන 1995 ටෝකියෝ සබ්වේ එකේ සිද්ධ වුණු සරින් ගෑස් ඇටැක් එක. ඒ ගෑස් ඇටැක් එකත් එක්ක ගොඩක් පබ්ලික් ඩස්ට්බින් ඔක්කොම වගේ ආරක්ෂක හේතුන් මත ඉවත් කරලා තියෙනවා. ඒත් එක්කම ඒ කාලෙම ජපානි කට්ටිය ෆලෝ කරන්න පටන් අරන් තියෙනවා තමන්ගේ කුණු තමන්ගේ රෙස්පොන්සිබිලිටි එකක් විදිහට. මේ නිසා හැමෝම හරි විදිහට අපද්‍රව්‍ය කළමනාකරණය කරන්න මුල් කාලේ ඉඳන්ම පෙළඹිලා තියෙනවා. ඉතින් ওই විදිහට තමයි ජපානයේ මෙච්චර පිරිසිදු රටක් වෙලා තියෙන්නේ. මම මේ කතා කරන්න ගත්තේ ජපානය ගැන විතරක් නෙමෙයි. ශ්‍රී ලංකාවේ දැන් පොලිතින් ප්ලාස්ටික් යූසේජ් එක අඩු කරන්න අලුත්ම පියවරක් අරන් තියෙනවා. කලින් අයිටම්ස් එකක් දෙකක් ගත්තත් පොලිතින් බෑග් එකක් අපිට ෆ්‍රී දුන්නා. ඒ වුණාට දැන් ඒ හැම පොලිතින් බෑග් එකකට මුදලක් අය කරනවා. ඒකත් එක්ක හැමෝම වගේ දැන් රියුසබල් බෑග් පාවිච්චි කරන්න පෙළඹිලා තියෙනවා. පොලිතිනුත් පාවිච්චි කරන එක අඩු වෙලා. ජපානයේ වුණත් එකපාරට මිරකල් එකක් විදිහට නෙමෙයි පිරිසිදු රටක් වෙලා තියෙන්නේ. ඒගොල්ලොත් ගොඩාක් කාලයක් තිස්සේ අවුරුදු ගාණක් තිස්සේ පුරුදු කරගෙන ආපු ඩිසිප්ලින් රූල්ස් එක තමයි මේ සිස්ටම් එකට පුරුදු වෙලා තියෙන්නේ. ලංකාවේ පොලිතින් බෑග් රූල් එකත් ඒ වගේ. නීතියක් තිබුණත් ඒ වෙනස ඇති කරන්න පුළුවන් අපිට. මේ වගේ පුංචි පියවර 100 ගාණක් එකතු වුනහම ලස්සන පිරිසිදු රටක් අපිටත් ගොඩනගන්න පුළුවන්.